අසිරිමත් නත්තල තමයි මේ දෙසැම්බර් මාසේ උදා වෙන්නේ. කනගාටුවෙන් ගුණත් කිය යුතු කරුණක් තියෙනවා. විශේෂයෙන්ම 2025 මේ වසරේ නත්තලට ප්‍රථමයෙන් මම හිතන්නේ ඔබ අප හැම කෙනෙක්ම දන්නවා ව්‍යසනයක් සිදු වුණා රටේ. මම හිතන්නේ අපේ ප්‍රදේශයටත් බලපෑවා. ඉතින් මුළු සමස්ත දිවයිනටම බලපාපු ව්‍යසනයක්. ඉතින් අපි මේ විශේෂ ආරාධිත අමුත්තන්ට අද එන්න කිව්වේ ඒ හැම දෙයක්ම අමතක කරලා අපිත් එක්ක අද සමරමු. මේ නත්තල අසිරිමත් නත්තලේ අද ආරම්භය. අසිරිමත් නත්තලේ ආලෝකකරණය සිදු වෙන දවස. ඉතින් ඒකත් එක්ක තමයි අද ඔයගොල්ලන් හැමෝටම අපිත් එක්ක එන්න කියලා කිව්වේ. මේ ව්‍යසනයේට මුණ දීපු සෑහෙන දුවදරුවන් පිරිසක් ඉන්නවා ලංකාවේ. අපිට හැකි විදිහට අපි ඔබ සමග එකතු වෙලා අද මේ දවස මේ විදිහට අපි ආරම්භ කරන්න හිතුවේ කළමනාකාර අධ්‍යක්ෂතුමාගේ අදහසකට අනුව. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේ මම හිතන්නේ ඔබ අපිත් එක්ක එන්න කියලා අපිට පුළුවන් විදිහෙන් ඔබට අපිට කරන්න පුළුවන් උපරිම සහෝදරත්වය තමයි මේ අපි දිගු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මම හිතන්නේ දුවදරුවෝ අපි හැම කෙනෙක්ම ලබන වසරේ පාසල් යන්න යැස්ත වෙන්න ඕනි මේ දවස්වල නිවාඩු කාලේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට ඔබ වෙනුවෙන් දිය හැකි පාසල් උපකරණ ලබා ගන්න අපෙන් පුංචි තිලිනයක් අපි ලෑස්ති කරලා තියෙනවා. අද අපිත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනාටම අපි දෙන්න සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ගෞරවනීය දූ ආරාධනා කර සිටිනවා අපේ ගරු සභාපතිතුමන් විමල් පෙරේරා මැතිතුමන් සහ කළමනාකාර අධ්‍යක්ෂක ලක්ෂණ පෙරේරා මැතිතුමන් ඔබ දෙපළටම මම ගෞරවනීය අතු ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේ වෞචර්පත් ලබා දෙන හැටියට. චුන්ටිදාගෝ මෙතන රික්වෙස්ට් කළා අපි ගන්න පොඩි තෑගි ප්‍රදානය කළා. අපි මේ කරේ රටේ තියෙන විශ්වජත් එක්කලා අපි යම් දෙයක් කරවිති කියලා චේතනාවයි. ඒ සානිධානය කරේ අගේ පුතා සිතාරජ සීසා අපේ ප්‍රධාන සමාගමේ ඩිස් මෙම්බර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක ලක්ෂණ පෙරේරා මගේ පුතයි. එයාගේ මුලගත තමයි මම කරේ මම ඉතින් සහාය දෙන්න බවලයි. අද දින මම හිතන්නේ මේ නත්තල් ආරම්භය සමග ඒ වගේම මේ විශ්වයෙන් වෙච්ච ප්‍රශ්න උඩ මේ කුඩා දරුවන්ට අපි මේ තිල්න ප්‍රදානය කරේ යම්කිසි මේ දරුවන්ගේ මත බලපොත්ව තියෙන චේතනාවෙන් මිසක් අපි යම්කිසි ප්‍රසාදය ලබා ගන්න චේතනාවෙන් නෙමෙයි. ඒ තමයි ප්‍රධාන අරමුණ අපේ. ඊළඟට අපි මේ දරුවෝ ඊට තාත්තේ අපි දැක්කා පහුගිය දවස් කිරේ. ඉතින් ඒකට යම්කිසි පවුල් වල ඉන්නවා ඒ හොඳ භුක්ති විඳිනවා සබ් සම්පත්තිය නමුත් අපි අනිත් පැත්තෙන් බලන්න ඕනේ. ඒ වගේම දරුවෝ තමයි මේ දරුවෝ. ඒ දරුවෝයි මේ දරුවෝයි කියලා අපිට වෙනසක් කරන්න බෑ. ඒකවත් අපි කරන්නේ රෝයිකම මේ කුඩා දරුවන්ට. ඒ නිසා තමයි අපි අපේ කල්පනා ගත්තේ අපි මේ තීරණය ගත්තේ අද මේ වගේ දවසකට ඔබ සම කඳවලා එයාගේ රිමෝට් කීප දෙනෙක් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට යම් කිසි දෙයක් අපි කර යුතුයි කියන චේතනාවෙන් තමයි කරේ. මේ ඔබ දකින්න මේ අසිරිමත් නත්තලේ මේ ලස්සන නිර්මාණ ලංකාර නිර්මාණ කරේ අපේ ඉංජිනේරින් ටීම් එක. ඉතින් ඒ වෙනුවෙන් මම එයාට විශේෂ තිලනයක් ලෑස්ති කළා දෙනවා ගරු සභාපතිතුමන්. මම හිතන්නේ මාසයකට වඩා වැඩි කාලයක දැඩි මහන්සිය වෙහෙස රැ නිදි මරාගෙන සෑහෙන වෙහෙසකට පත් වුණා වුන් පිරිස. ඉතින් මේ අවස්ථාවේ ආරාධනා කරන ගරු සභාපතිතුමන්ට මේ තිලනය ලබා දෙන හැටියට ඉංජිනේරින් ටීම් එක වෙනුවෙන් ඒ කළමනාකාරතුමන් आयेश निमान महात्मा ए वगे मैत्री सिंह महात्मा सा शर्ली Last Christmas I gave you my heart, but the very next day you gave it away. And this year to save me from tears I'll give it to
මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ පැමිණි සියලු දෙනාටම. මම හිතන්නේ මේ වගේ අවස්ථාවක ඇවිල්ලා අපිත් එක්ක සහභාගී වුණාට මුලින්ම ඔකට්ටියට ගොඩක් ස්තුතියි. ඒ වගේම මම හිතන්නේ අර කුසල් ඉස්සල්ලා සඳහන් කරා වගේ විශේෂයෙන් අපේ ඉංජිනේරින් ටීම් එකට ආයේෂ්, ශර්ලි, ඒ වගේම ඉදිරිසිංහ ඔකට්ටියට ගොඩක් ස්තුතියි. මම හිතන්නේ මේ වගේ ලස්සන නිර්මාණයක් අද දවසේ වෙද්දී අපිට නිර්මාණය කළ දුන්නා. මොකද අන්තිම දවස් ටික ඔකට්ටි දන්නවා ගොඩක් අමාරුයි අපිට රටේ තිබ්බ තත්ත්වයක් එක්ක මේ තත්ත්වයට ගේන්න. මම හිතන්නේ ඒවා කොහොම රාගෙන මම හිතන්නේ මේ තත්ත්වයට මේ ටික ගෙනාවා. මම හිතන්නේ තාමත් ලස්සන ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් ටිකක් අපිට අන්තිමට හම්බ වුණා. මේ තුන් දෙනාට සහ ඉංජිනේරින් ටීම් එකට විශේෂයෙන් ස්තුතියි. ඒ වගේම thank you ඔක්කොටම. මම හිතන්නේ මේ වගේ අවස්ථාවක ඇවිල්ලා අපිත් එක්ක නවතන් ගත්තට සහ මේ වගේ අවස්ථාවක සහභාගී වුණාට, ඒ වගේම අපේ කල්පනාකාරී අධ්‍යක්ෂකතුමා, සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ විශේෂයෙන් මේ වගේ එකක් ගත්තට ඔය කට්ටියට ලබා දුන්නට ඒ දෙපළටත් මම හිතන්නේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපි ලෑස්ති කරලා තියෙනවා කට්ටියට රාත්‍රී ආහාරය රෙස්ටොරන්ට් එකේ. And you're so alive, my God, I thought you were someone to rely